මේ මගේ 4 වෙනි කතාව. මේ කතාව සිද්ධ වුණේ 2018 මාතලේ ටිකක් පාළු පැත්තකට වෙන්න තිබ්බ දිස්ත්‍රික් වතුර උහලේ. අපේ කතාවේ කතානායිකාව තමයි නිලූකා. මම මේ කතාව කියන වෙලාවේ එයාගේ වයස අවුරුදු 45ක් විතර. තිදරු මවක්. එයා මේ රෝහලේ වැඩ කරපු හෙදියක්. වයස අවුරුදු 28ක වගේ එක්ස්පීරියන්ස් එකක් එයාට තිබ්බා. නර්සින්. මේ රෝහල තිබ්බේ ලොකු තේවත්තක් මැද්දේ තිබුණු තනි ගොඩනැගිලි කීපයක් විදියට. කොහොම හරි මම මේ කතාව කියන දවසේ මාතලේට හොඳටම වහිනවා. රෑ 9ට විතර ඇති. නිරූපයාගේ නයිට් ෂිෆ්ට් එකට ආවේ හොස්පිටල් එකේ තිබ්බ 3 වෙනි අංක 3 කියන පිරිමි වාට්ටුවට. මේ අංක 3 පිරිමි වාට්ටුව තිබුණේ හොස්පිටල් එකේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ඉඳලා ටිකක් දුරට වෙන්න. මෝචරියට ටිකක් කිට්ටුව තිබ්බේ. ඉතින් නිරූපා මේ වාට්ටුවට යන පාරේ දෙපැත්තෙම තිබ්බේ ලොකු රබර් වතු. ඉතින් යා වාට්ටුවට යනකොට හවස ෂිෆ්ට් එක කරපු කමලවතී අක්කා දැන් මුස්පේන්තු මූණකින් වැඩ බාර දෙන්න නිරූපට ෂිෆ්ට් එක මාරු කරන්න ලෑස්ති වුණා. මුස්පේන්තු මූණක් කියන්නේ එයාගේ මූණේ තිබ්බේ හරිය පාළු ස්වභාවයක් නිකන් අද දවස් හරිය මූසලයි වගේ. කොහොම හරි එයාට වැඩ බාර දෙන ගමන් කමලාවති අක්කා කියනවා නිරූපා අද රැට නම් උඹට ලොකු කරදරයක් වෙයි අර ගුණපාල සීයා. මිනිහා අද හවසේ දම්ම මොකද්ද පරණ යතුරු කැරල්ලක් හොයනවා කියලා. නිරූපතිතේ ඔකට hina වෙලා වැඩි ගාන කරගත්තේ නැහැ. කොහමරි කමලවති අක්කා එයාට වැඩ බාර දීලා ගියා. නිරූපත් එක්ක හිටියේ හොස්පිටල් එකේ මුර කරන සෝමසිරි අංකල් විතරයි. සෝමසිරි අංකලුයි නිරූපයි වාට්ටුවේ තව ලෙඩ්ඩු 10 දෙනෙක් වගේ හිටියා. ගුණපාල සීයා ඇරෙන්න. මම මේ කතාව කියන වෙලාව වෙනකොට වෙලාව 1:00ට විතර ඇති. වාට්ටුවේ 14 වෙනි ඇඳ පැත්තෙන් හයියෙන් හුස්ම අදින සද්දයක් ඇහුණා. නිරූපා ඉක්මනට ඒ පැත්තට දුවලා ගියා. ඒ වෙන කවුරුත් නෙවෙයි අර ගුණපාල සීයා. නිරූපා යනකොට එයා පරක්කු වැඩි. ගුණපාල සීයා ඒ වෙනකොටත් එයාගේ අන්තිම හුස්ම පිට කළ ඉවරයි. හොස්පිටල් එකේ තියෙන නීති රීති වලට අනුව නිරූපා සෝමසිරි අංකල්ට කතා කරලා ගුණපාල සීයාව මෝචරි ට්‍රොලි එකකට මාරු කරලා එයාගේ ඇඟට සුදු රෙද්දක් පොරවලා සෝමසිරි අංකල්ට කිව්වා මේ බොඩි එක මෘත ශරීරාගාරයට ගිහින් දාන්න කියලා. සෝමසිරි අංකල් ඒ විදිහට කරා. දැන් වෙලාව පාන්දර 3යි. මේ වෙලාවේ අකුණු ගහන විදුලි කොටන අස්සේ මහ වැස්සත් එක්ක හොස්පිටල් එකේ කරන්ට් එක ගිහිල්ලා තිබ්බේ. සෝමසිරි අංකල් වාට්ටුවේ එහා පැත්තෙම වාට්ටුවට කිට්ටුවෙන් ලාම්පු එළියේ තේ එකක් බොන ගමන් හිටියේ.
නිරූපා එයාගේ වාර්තා ලියන පොතේ යමක් සටහන් කරන ගමන් හිටියා. කොහොම හරි වාට්ටුවට එන දිග කොරිඩෝ එක පැත්තෙන් අමුතු සද්දයක් ඇහෙන්න ගත්තා. හරියට නිකන් පරණ සෙරප්පු දෙකකට කෙනෙක් බර අඩි තියලා ඇවිදිනවා වගේ. නිරූපා හිතුවේ සෝමසිරි අංකල් කියලා. නිරූපා එකපාරටම ඔළුව උස්සලා බැලුවා. එයා බලනකොට එයා දැක්කේ අඳුරු හෙවණැල්ලක් විතරයි. එයා ඕනකමෙන් ඒ දිහා බලාගෙන හිටියා. බලනකොට මේ හෙවණැල්ල ටික ටික නිරූපට කිට්ටුවට එනවා වාට්ටුව පැත්තට. මේ හෙවණැල්ල ටික ටික ලං වෙනකොට දැක්ක දේෙන් නිරූපගේ මුළු ඇඟම හීතල වෙලා ගියා. ඒ වෙන කවුරුත් නෙවෙයි. මීට පැය කීපයකට කලින් නැති වෙච්ච ගුණපාල සීයා. මීට පැය කීපයකට කලින් නැති වෙච්ච ගුණපාල සීයා නිරූපගේ ඇඟ හීතල වෙලා ගියා. ඇඟිලේ වතුර වෙලා ගියා. එයා හිම්ම ගල් වෙලා ඒ දිහා බලාගෙන හිටියා. එයාට හෙල්ලෙන්නවත් ඇඟේ පණක් තිබ්බේ නැහැ. ගුණපාල සීයා නිරූපව පහු කරගෙන කෙලින්ම ගියේ 14 වෙනි ඇඳ ගාවට. ඇඳ ගාවට ගිහිල්ලා අනිත් එක තමයි මට කියන්න බැරි වෙනවා. ඒ වෙනකොටත් ඒ ගුණපාල සීයා පොරවගෙන හිටියේ අර මෝචරියට ගෙනියනකොට දාගෙන හිටපු සුදු රෙද්ද. එයා ඇඳ යටින් එකපාරටම ට්‍රංක පෙට්ටියක් අරන් ඇඳ උඩින් තියලා මොනවද හොයන්න ගත්තා. නිරූපට කට උත්තර නැහැ ගල් ගැහිලා. නිරූප තමන්ගේ ඇඟේ තිබ්බ අන්තිම හයිය පාවිච්චි කරලා වේගෙන් දුවගෙන ගියා සෝමසිරි අංකල් ගාවට. ගිහලා විස්තරය කිව්වා. දෙන්නම බය වෙලා වාට්ටුව ගාවට ආවා. ඇවිල්ලා ටෝච් එක ගහලා බලනකොට එතන කවුරුත් හිටියේ නැහැ. හැබැයි ඇඳ උඩ අර ට්‍රංක පෙට්ටිය ඒ විදිහටම ඇරලා දාලා තියෙනවා. ඇඳ වටේට අලුත් තෙත පස් තියෙනවා. සරප්පු අඩිත් එක්ක. දෙන්නටම කට උත්තර නැහැ. දෙන්නම වේගෙන් මෝචරිය පැත්තට දුවගෙන ගියා. ගිහිල්ලා බලනකොට ඒ වෙලාවේ තමයි යාලා දැක්කේ මෝචරියේ ලොකු යකඩ ගේට්ටුව ඇරලා දාලා. ට්‍රොලි එක උඩ ගුණපාල සීයාගේ බොඩි එක තිබ්බේ නැහැ. මෙයාලට කර කියා ගන්න දෙයක් නැහැ. මෙයාලා ආයේ වාට්ටුව ගාව හිටියේ නැහැ. වේගෙන් දුවගෙන ඇවිල්ලා ප්‍රධාන හෝල් එකට ඇවිල්ලා හිටියා. මෙයාලට ආයේ ඇඟේ පණ බින්දුවක්වත් නැහැ. එළි වෙනකන් නිින්ද ගියේ නැහැ. මෙහෙම එළි වෙනකන් හිටියා. එළි වෙනකන් ඉඳලා කට්ටිය එකතු වුණාට පස්සේ මෙයාලා විස්තරය කියලා ගිහින් බලනකොට තමයි දැක්කේ ගුණපාල සීයාගේ බොඩි එක මෝචරිය කෙළවරක යකඩ අල්මාරියක් ගාව වැටිලා තියෙනවා. බොඩි එකේ අතේ මොනවද තදට ගුලි කරගෙන ඉන්නව දකුණු අතේ. ඒ තමයි ගුණපාල සීයා හවස් වරුවේම හොයපු අර යතුරු කැරැල්ල. මේ විස්තරය කියපු විදිහට තමයි තේරුනේ ඒ වෙලාවේ ගුණපාල සීයා නැති වෙනකොට යාගේ පරණ ගෙදර යතුරු කැරැල්ල මොනයම් හේතුවකට එයාට හොයාගන්න බැරි වෙලා තියෙනවා එයාගේ බෑග් එකෙන්. මේ ගැන සිහිය තමයි එයාගේ අන්තිම මොහොතේ තිබිලා තියෙන්නේ. මේ සිහියත් එක්කම තමයි ගුණපාල සීයා නැති වෙන්නේ. මේ දේත් එක්ක නැති වුණොත් අර ආත්මේ මේ යතුරු කැරැල්ල හොයාගෙන ඇවිල්ලා තියෙනවා. එයාගේ හිත අන්තිම වෙලාවේ කොටු වෙලා තිබ්බ අයිඩියා එක තමයි ඔය යතුරු කැරැල්ල. ඉතින් හැමදාම කියනවා වගේ මට ඔයාට කියන්න තියෙන්නේ ඔයා මම විශ්වාස කරත් නැතත් මේ ලෝකේ නොපෙනෙන පැත්තක් තියෙන අපිත් එක්කම ජීවත් වෙන.
ඒ නොපෙනෙන ලෝකේ කතා හරි අමුතුයි. අපිට වගේ නෙවෙයි. එයාලට දුක කියන්න කෙනෙක් නැහැ. එයාලගේ හිත අන්තිමේට මොන වගේ තැනකද කොටු වුණේ ඒ පටු චේතනාවෙන් එයාලට කල්ප ගාණක් ජීවත් වෙන්න වෙනවා. අපි නම් දන්නවා අපිට තව අවුරුදු උපරිම 30ක් 50ක් ජීවත් වෙන්න පුළුවන් වෙයි. එතනින් පස්සේ අපිත් කොහේ යයිද දන්නේ නැහැ. මට ඔයාලට කියන්න ඕනේ උනේ ඔය නොපෙනෙන ලෝකවල ගිහිල්ලා දුක් විඳින ගොඩාක් මිනිස්සු එයාලා ජීවත් වෙලා ඉන්න කාලේ හරියමං පිනක් දහමක් කරගන්න බැරි වෙලා මේ ලෝකේ වෙනස් වෙලා යන දේවල් තමන්ගේ ආත්මය කියලා හිතාගෙන ඒ දේවල් අල්ලගෙන පටු හිතකින් ජීවත් වෙච්ච මිනිස්සු. ඉතින් ඒ විදිය පටු හිතකින් ජීවත් වුණොත් ඔයාටත් මටත් සමහරට අපිටත් ඒ වගේ ලෝකවල ගිහින් දුක් විඳින්න වෙනවා. මේ ලෝකවල ගියාට පස්සේ එයාලා බඩගින්නේ පිපාසේ දුකසේ අර එයාලගේ අන්තිම මොහොතේ තිබ්බ සිතුවිල්ල වෙනුවෙන්ම ජීවිතේ ගත කරනවා. එයාලට හරියට කන්න කෑමක් නැහැ. ගුණපාල සීයා ගත්තොත් අදටත් ඒ හොස්පිටල් එකේ රැට ওই විදිහේ සරප්පු අඩිය ඇහෙනවා කියලා ඒ වැඩ කරන කට්ටිය කියනවා. ඉතින් අදටත් ඒ මිනිස්සු දුක් විඳිනවා. කන්න කෑමක් නැතුව, බොන්න දෙයක් නැතුව. අර තමන්ගේ නොවන යතුරු කැරැල්ලක් වෙනුවෙන්. ඔයා නිකමට හිතන්න ඔය යතුරු කැරැල්ල එයා පණ වගේ ආදරය කරන එයාගේ පුතා මේ වෙලාවේ අතට ගත්තත් ගුණපාල සීයාගේ මනස වැඩ කරන්නේ පුතාව බය කරලා ඒ යතුරු කැරැල්ල තමන් ගාවට ගන්න විතරයි. දැන් ඒ ඉන්නේ ඒ පුතා ආදරය කරපු තාත්තා නෙමෙයි. පටු හිතකින් ඉන්න අමනුස්සයෙක්. ඉතින් ඒ වගේ පටු හිතකින් ඉන්න අමනුස්සයෙක් වෙන්න ඕනේද ඔයා මම? අපට හිතලා බලන්න. ඔයා හිතනවා ඉතින් මම ඔයාලට හොල්මන් කතා කියලා ඔයාලා බය කරනවා කියලා. මට ඇත්තටම ඕනේ මේ සත්‍ය සිදුවීම් ඔයාලත් එක්ක බෙදාගෙන ඔයාලා බය කරන්න නෙවෙයි. මට ඕනේ මේ කතාව අහලා ඔයාගේ ජීවිතය ඔයා වෙනස් කරගත්තොත් ඔයාගේ මරණය අපි විශ්වාස කරත් නැතත් අපි බලාපොරොත්තු වුණත් නැතත් අපේ මරණය කොයි වෙලාවක හරි අපි ළඟට එනවා. ඒ ආවට පස්සේ අපිට යන්න වෙනවමයි. හැබැයි එතනින් පස්සේ යන තැන මේ ජීවිතේ අපි කරන දේවල් එක තීරණය වෙනවා. ඒක තමයි මම විශ්වාස කරන ධර්මය. ඉතින් ඔයා මේ ජීවිතේ හරි විදියට ගත කරොත් ඔයාගේ මනස ඔයා හරි විදියට මෙහෙवला තිබ්බොත් ඔයාට හොඳ තැනකට යන්න පුළුවන් වෙයි. ගිහිල්ලා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි. ආයේ මේ මනුස්ස ලෝකෙට හරි එන්න පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් ඔයා යන ලෝකේ ඔයාට මොනතරම් කාලයක් දුක් විඳින්න වෙයිද කියන්න දන්නේ නැහැ. ඉතින් මම මේ විදියට ගුණපාල සීයාගේ කතාව ඉවර කරනවා. ආයේ අලුත් කතාවක් එක හම්බ වෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න. ඒ වගේ මතක් කරනවා අන්තිමට ඔයා මේ වගේ කතා තව අහන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයා දන්න මේ වගේ කතා තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් කළු මහත්තයා අදට නතර වෙනවා. අලුත් කතාවකින් හම්බ වෙමු. පරිස්සමෙන් ඉන්න.